හරි බලගන්න. 9 වෙනි ගාන. 9 වෙනි ගාන කියනවා A ඍණ 1,1 හා B 3,3යි ගනිමු. AB විස්කම්භයක් වූ S වෘත්තයේ සමීකරණය ලියා දක්වන්න කියලා කියනවා. ඊට පස්සේ ඔන්න දීලා තියෙන සමීකරණය වෙච්ච වෘත්තය S වෘත්තයේ B දී අභ්‍යන්තරව ස්පර්ශ කරන බව පෙන්වන්නලු. right? හරි ඉස්සලා මොකද කියන්නේ? ඔන්න A හා B විස්කම්භ වෙච්ච S වෘත්තයේ සමීකරණය ලියලා පෙන්වන්න කියලානේ කියන්නේ. right? ඉස්සලා අපි ඒක හදලාමු. කියනවා A ගේ කණ්ඩායම මම වෘත්තේ කලින් බඳගත්තා. එතකොට A ගේ කණ්ඩාංකය කියලා දීලා තියෙනවා ඍණ 1,1 කියලා. ඔන්න A කණ්ඩාංකය. B කණ්ඩාංකය දීලා තියෙනවා 3,3 කියලා. right? හරි. විස්කම්භයේ දෙකල කණ්ඩාංක දීලා තියෙනවා. වෘත්තයේ සමීකරණය හොයන්න කියලා කියන්නේ. මේක S වෘත්තය. මෙන්න S වෘත්තය. right? හරි. එහෙනම් විස්කම්භයේ දෙකල කණ්ඩාංක දීලා තියෙනවා නම් S වෘත්තය කොහොමද ලියන්න පුළුවන්? කෙලිම තියරි. අපිට පුළුවන් x ඍණ 1 වතාවක් x ඍණ 3 ධන y ඍණ 1 වතාවක් y ඍණ 3 සමාන බිඳුව. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. right? එහෙනම් මේක සුළු කරගන්න. x ධන 1 වතාවක් x ඍණ 3 ධන y ඍණ 1 වතාවක් y ඍණ 3 සමාන කරන බිඳුවට. x වර්ග ඍණ 3ක් x ධන x ඍණ 3 ධන y වර්ග ඍණ y ඍණ 3ක් y ධන 3 සමානයි බිඳුව. right? ඍණ 3ට ධන 3 සුළු වෙනවා ඔතන. එතකොට එනවා x වර්ග ධන මෙතන ඉතුරු වෙනවා y වර්ග මෙතන ඍණ 2ක් x එනවා. මෙතන ඍණ 4ක් y එනවා. සමානයි බිඳුව කියලා එන්නේ. හරි. මේ තුන සුළු වෙලා කියන්නේ x වර්ග y වර්ග මෙතන ඍණ 2ක් x එනවා. මෙතන ඍණ 4ක් y එනවා. නෝජල්. right. එන්න මේක තමයි S වෘත්තයේ වහන සමීකරණය. right? ඊට පස්සේ මොකද කියන්නේ? වෘත්තයක් දීලා තියෙනවා x වර්ග ධන y වර්ග ඍණ 4ක් x ඍණ 5ක් y ධන 9 සමානයි බිඳුව. මේ අලුත් වෘත්තයක්. right? එතකොට ඔන්න ඔය වෘත්තය S වෘත්තය B හිදී අභ්‍යන්තර ස්පර්ශ කරන බව පෙන්වන්න කියලා කියනවා. right? හරි. මම දැන් වෘත්තයේ සමීකරණය පොඩ්ඩක් ලියා ගන්න. හරි ඔන්න. කොහමද හරි. වෘත්තයක් දීලා ඔන්න ඔය කියන වෘත්තයේ මෙයා අභ්‍යන්තර ස්පර්ශ කරනවා කියලා පෙන්වන්න කියන්නේ. right. එතකොට ඔතන කොටස් දෙකක් එනවා. පළවෙනි කොටස මොකද? ඉස්සලා අපි පෙන්වන්න ඕන මෙන්න මේ වෘත්තය. right? ඒ කියන්නේ අපි මේ සමීකරණය හොයාගත්ත වෘත්තය. අපි හොයාගත්ත වෘත්තය මෙයා ස්පර්ශ කරනවා කියලා පෙන්වන්න ඕන. මුලින් ඒක කරලා ඉන්න ඕන. right? බාහිරෝ වේවා අභ්‍යන්තර වේවා කොහොම හරි ඉස්සලා අපි පෙන්ලා ඉන්න ඕන ඔය එයාලා ගාන දීලා තියෙන අලුත් වෘත්තය මේ වෘත්තය ස්පර්ශ කරනවා කියලා. right? ඒක කොහොමද කරන්නේ? දැන් කියන්නේ මොකද B හිදී අභ්‍යන්තර ස්පර්ශ කරනවා කියලා කියන්නේ. right? එතකොට ඔය අලුත් වෘත්තය, ඒ කියන්නේ B කියන ලක්ෂය ඔය අලුත් වෘත්තයටත් පොදුයි. මේ S කියන වෘත්තයටත්, ඒ කියන්නේ කලින්ම දීලා තිබ්බ මේ S කියන වෘත්තයටත් පොදුයි. right? එහෙනම් ඒ කියන්නේ B කියන ලක්ෂය S වෘත්තය මතත් තියෙනවා. අලුතෙන් අර දීලා තියෙන මෙයාලා ඔය ගානේ දීලා තියෙන අලුත් වෘත්තය මතත් තියෙනවා. right? එහෙනම් B ගේ කණ්ඩාංක ඔය අලුත් වෘත්තයේ x, y වලට ආදේශ කරාම මොකද වෙන්න ඕන? උත්තරේ බිඳුව වෙන්න ඕන. එහෙම වුණොත් අපිට කියන්න පුළුවන් හරි. මෙන්න මේ B කණ්ඩාංකය තියෙන්නේ මේ B කණ්ඩාංකේ අන්න ඔය කියන අලුත් වෘත්තය මතත්
තියෙනවා. ඒ කියන්නේ B ඉලක්කයේදී ඔය කියන වෘත්තය ස්පර්ශ කරනවා. right? එහෙනම් අපි ඉස්සලා ආදේශ කරලා බලමු. මොකක්ද වෘත්තයේ සමීකරණය මොකක්ද? මම මේ අලුත් වෘත්තයේ S නෝට් කියලා මම ගන්න. x වර්ග ධන y වර්ග ඍණ 4ක් x ඍණ 5ක් y ධන 9 සමානයි 0යි. right? දැන් බලන්න b ගේ කණ්ඩාංක ආදේශ කරන්න මෙයාට. මෙතන 3 වර්ගය ධන y කියන්නේ 3යි 3 වර්ගය ඍණ 4 වතාවක් 3 ඍණ 5 වතාවක් 3 ධන 9. right? ඔතනින් වෙනවා 3 මෙතන 9යි මෙතන 9යි මෙතන 9යි 9 3 27යි. මෙතන එනවා ඍණ 15යි sorry ඍණ 12යි ඍණ 15යි ඍණ 27යි. ධන 27යි ඍණ 27යි සුළු වෙලා ගිහලා බිඳුව වෙනවා. right? හරි. ඔතනින් මොකක්ද ඔප්පුනේ? ඔය b කියන ලක්ෂය මෙන්න මේ වෘත්තය මත පිහිටනවා. ඒක දැන් b එතකොට b කියන වෘත්තේ s වෘත්තය මතත් පිහිටනවා s නෝට් වෘත්තය මතත් පිහිටනවා. ඒ කියන්නේ ඒ වෘත්ත දෙකටම පොදු ලක්ෂයක් තමයි b කියන්නේ. එහෙනම් ඔය b කියන තැනදී s නෝට් වෘත්තය s වෘත්තය ස්පර්ශ කරනවා. ස්පර්ශ කරනවා කියන කතාව හරි. දැන් ඒක හරි. ඒක ෂුවර්. දැන් කියනවා බාහිරින් ස්පර්ශ අභ්‍යන්තරින් ස්පර්ශ කරනවා කියලා පෙන්වන්න කියන්නේ. right? හා. දැන් එතන මොකද කරන්නේ? අභ්‍යන්තරින් ස්පර්ශ කරනකොට දැන් මෙතන අභ්‍යන්තර ස්පර්ශ වෙනවා කියලා ගන්න පුළුවන් විදි දෙකක් තියෙනවානේ. දැන් මෙතන මේ විදිහට ගත්තත් ඔන්න ඔහොම ස්පර්ශ වෙනවා වෙන්නත් පුළුවන්. right? මෙන්න මෙහෙම ස්පර්ශ වෙනවා වෙන්නත් පුළුවන්. ඔය දෙකම හරියට දෙකම අභ්‍යන්තරයෙන්. ඔය දෙකම අභ්‍යන්තර ස්පර්ශයෙන්. right? මේ S වෘත්තයේ කේන්ද්‍රය මම C කියලා ගන්නවා. ඔය දෙකම හරි. right? මෙයත් මේ බාහිරින් ස්පර්ශ වෙලා තියෙන්නේ. මෙයත් මේ බාහිරින් මේ sorry අභ්‍යන්තරයෙන් මෙයා මේ අභ්‍යන්තරින් ස්පර්ශ වෙලා තියෙන්නේ. මෙයත් මේ අභ්‍යන්තරින් ස්පර්ශ වෙලා තියෙන්නේ. මම ගන්නම් ඔය පොදුවේ මම ගන්නම් ඔය දෙක S නෝට් කියලා. right? S නෝට් කියන්නේ කවුද සමීකරණය? x වර්ග ධන y වර්ග ඍණ 4ක් x ඍණ 5ක් y ධන 9 සමානයි 0යි. right? දැන් මොකද කරන්නේ? දැන් කොහොමද අපි අභ්‍යන්තරයෙන් ස්පර්ශ කරනවා කියලා පෙන්නන්නේ? දැන් අභ්‍යන්තරයෙන් ස්පර්ශ වෙන අවස්ථා දෙකක් ආවනේ. එතකොට අපිට මෙහෙම කරන්න පුළුවන් නේ. දැන් කොහොම ගත්තත් මේ වෘත්තය ගත්තත් මේ වෘත්තය ගත්තත් ඒ වෘත්තේ කේන්ද්‍රය තියෙන්නේ මෙන්න මේ සීට. ඒ කියන්නේ මෙන්න මේ ලොකු වෘත්තේ කේන්ද්‍රයට අනිවාර්යෙන් මේ පැත්ත ඇතුලෙන්නේ මේ sorry මේ පැත්තට වෙන්නනේ. මෙන්න මේ පැත්තේ තමයි තියෙන්නේ. right? ඒක ෂුවර් නේ. අනිවාර්යෙන්ම මෙන්න මේ කියන S නෝට් වෘත්තේ මෙයා වුණත් හරි මෙයා වුණත් හරි ප්‍රශ්නයක් නැහැ. මෙයා වුණත් අවුලක් නැහැ මෙයා වුණත් අවුලක් නැහැ. එයාගේ කේන්ද්‍රය තියෙන්න ඕන මෙන්න මේ C. එහෙම නැත්නම් මෙන්න මේ ලොකු වෘත්තේ කේන්ද්‍රයට ඇතුලේ. හරි? ඒක ෂුවර් නේ. එහෙනම් අපි පෙන්වනවා නම් හරි නේද? ඔන්න ඔය C සහ අලුත් ඔය මේ S නෝට් කියන වෘත්තයේ කේන්ද්‍රය අතර දුර right? C එහෙම නැත්නම් S කියන වෘත්තයේ කේන්ද්‍රය සහ S නෝට් කියන වෘත්තයේ කේන්ද්‍රය අතර දුර ඒ කේන්ද්‍ර දෙක අතර දුර මෙන්න මේ විශාල වෘත්තය එහෙම නැත්නම් S වෘත්තේ අරයට වඩා කුඩයි කියලා පෙන්වනවා නම් ප්‍රශ්නේ විසඳනවනේ right? දැන් උදාහරණයක් විතර ගන්න දැන් මොකක්නම් කේන්ද්‍රය මෙතන C කියලා ගන්නම් මේ S නෝට් කියන එක්කෙනාගේ කේන්ද්‍රය C නෝට් කියලා ගන්නම් මෙතන right? S නෝට් කියන එක්කෙනාගේ කේන්ද්‍රය C නෝට් කියලා ගන්නම්. අනිවාර්යෙන් මේ වෘත්තය ගත්තත් කොහොම ගත්තත් C ට ඇතුලෙන් මෙන්න මේ පැත්තට වෙන්න තමයි C නෝට් තියෙන්නේ. හරි? එහෙනම් මෙන්න මේ C නෝට් අතර දුර වෘත්තේ අරය මං ගත්තොත් R කියලා වෘත්තේ අරය මං R කියලා ගත්තොත් C නෝට් අතර දුර ඔන්න ඔය R ට වඩා
අඩුයි කියලා පෙන්වනවා නම් හරිනේ. right? දැන් කොහොමද ඒක කරන්නේ? එහෙනම් අපි මොනවද හොයන්න ඕන? C කණ්ඩාංක හොයන්න ඕන, C නෝට් කණ්ඩාංක හොයන්න ඕන. ඒ දෙක හොයලා තමයි අපිට C නෝට් අතර දුර ගන්න පුළුවන්. ඊට අමතරව ඔය කියන S වෘත්තේ අරය ගන්න ඕන. හරි. දැන් ඔය මම මෙන්න මේ කොටස මකලා දානවා. මෙන්න මේ ටික අපි ගාව S නෝට් වෘත්තයේ සමීකරණය තියෙන S වෘත්තයේ සමීකරණය ලියාගෙන මකගමු. මෙයාගේ සමීකරණය වෙන්නේ x වර්ග ධන y වර්ග ඍණ 2ක් x ඍණ 4ක් y සමානයි බිඳුව. right? හරි. දැන් මේක මම මකා ගන්නවා. හරි. දැන් අපිට මොනවද හොයන්න ඕන? C කණ්ඩාංක හොයන්න ඕන, C නෝට් හොයන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ S වෘත්තේ අරය හොයන්න ඕන. C කණ්ඩාංක හොයන්න පුළුවන් කොහොමද? C කණ්ඩාංකයේ C කියන්නේ S වෘත්තේ අරය S වෘත්තේ කේන්ද්‍රය. එහෙනම් C කණ්ඩාංකය මට ලියන්න පුළුවන්. S වෘත්තය කියන්නේ මෙයානේ. මෙයා C කේන්ද්‍රේ x කණ්ඩාංගය මට ලියන්න පුළුවන්. මෙයා ඍණ 2කින් බෙදලා 1යි. y ලියන්න පුළුවන්. මෙයා ඍණ 2කින් බෙදලා 2යි. right? ඔන්න C ගේ කණ්ඩාංග. right? දැන් C නෝට්. C නෝට් කණ්ඩාංගය ගන්න කොහොමද? මේ තියෙන්නේ C නෝට් අදාළ වෘත්තයෙන් මේ තියෙන්නේ. C නෝට් කේන්ද්‍රය වෙන වෘත්තයනේ මේ තියෙන්නේ. එහෙනම් මේක ගන්න පුළුවන් මට x කියන්නේ ඍණ 4යි. යා 2කින් බෙදුවම ඍණ 2කින් බෙදුවම 2යි. එතන ඍණ 5 බෙදීම 2යි. right? ඔන්න C නෝට් කේන්ද්‍ර දෙක හොයාගත්තා. දැන් අපිට ඕන C නෝට් දුරත්ව ඕනනේ. එහෙනම් එකත් හොයලෙමු. මේ ගමට. මේ ගමම. මෙතන ලියමු. C නෝට් දුර ගන්න පුළුවන් එහෙනම් x කණ්ඩාංග දෙකේ වෙනස එකතු කරා y කණ්ඩාංග දෙක වෙනස. x කණ්ඩාංග දෙක අඩු කරා එකතු කරා y කණ්ඩාංග දෙක අඩු කරලා. right? ඔතනින් මට එනවා C නෝට් උත්තරේ මූල පහ බෙදීම 2යි කියලා. මේක සුළු කරගන්න. සුළු කරා මූල පහ බෙදීම 2යි කියලා එනවා. right? හරි. C නෝට් දුර හරි. දැන් ඊළඟ මොකක්ද හොයන්න ඕන? මෙන්න මේ S වෘත්තයේ අරය හොයන්න ඕන. S වෘත්තයේ අරය මම ගත්තේ R කියලානේ. R කොහොමද ගන්න එහෙනම්? එයාගේ කේන්ද්‍රය මේනේ 1යි 2යිනේ. එහෙනම් 1 වර්ග කරා එකතු කරා 2 වර්ග කරා අඩු කරා C කියන්නේ C කියන්නේ බිඳුවයි. මෙයාගේ C කෙනෙක් නැහැනේ. right? එහෙනම් C කියන්නේ බිඳුවයි. R සමානයි කියලා එනවා මෙතන වර්ගමූල 5යි. 4 1යි 5යිනේ. right? හරි. දැන් මොකද කරේ? C නෝට් හරි R හරි. දැන් මං කියුවේ මොකද්ද? S වෘත්තය S නෝට් වෘත්තය S වෘත්තය අභ්‍යන්තර ස්පර්ශ කරනවා නම් C නෝට් අතර දුර අඩු වෙන්න ඕන R දුරට වඩා. එහෙම නැත්නම් R දුර වැඩි වෙන්න ඕන C නෝට් දුරට වඩා. මොකද හිතන්නේ? R දුර වැඩි නේද? R කියන්නේ මූල 5යි C නෝට් කියන්නේ මූල 5 දෙකෙන් බෙදලා. අනිවාර්යෙන් මූල 5 ඒ කියන්නේ මූල 5 දෙකෙන් බෙදුවම එන උත්තරේ මූල 5ට වඩා අඩු වෙන්නේ අනිවාර්යෙන්. තේරෙන්න බෑ. right? එහෙනම් මොකද වෙන්නේ? ලියන්න පුළුවන්. C නෝට් දුර අඩුයි R ට වඩා. එම නිසා මොකද වෙන්නේ? මෙන්න මේ කියන වෘත්තය y වර්ග ඍණ 4ක් x ඍණ 5ක් y ධන 9 සමානයි බිඳුව. වෘත්තය S වෘත්තය අභ්‍යන්තරව ස්පර්ශ
කරයි කියලා ලිව්වනම් හරි. right? ඔන්න ඔය විදිහට ගාන හදලා තිබ්බනම් සමහරට වෙන තියරි එකක් නම් මේක හදන්න මට එකපාර මතක් වෙන්නේ වෙන ක්‍රමයක් නම්. හරි කොහොම හරි අභ්‍යන්තර ස්පර්ශ කළ පෙන්නලා තිබ්බනම් ලකුණු 25ක් ඔය ගානට හම්බෙනවා.